හෙලෝ අපි කතා කරගෙන යන සීරීස් එකේ ඊළඟ එපිසෝඩ් එක තමයි මේ ඔයාලා ගෙවල් වල තියෙන බ්‍රෂ් කටර් එක තියෙනවනේ. ඔන්න ඔය බ්‍රෂ් කටර් එකේ එන සාමාන්‍ය දෝෂයක් ගැන කතා කරන්න යන්නේ. මාස 3-4ක් වැඩ කරන්නේ නැතුව පැත්තකට දාලා තිබුවොත් මැෂින් එක ඔයාලට ඊට පස්සේ ආයේ මේ වැඩ කර ගන්නකොට මැෂින් එක ස්ටාර්ට් වෙන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවනේ. ඔන්න ඔය ප්‍රශ්නෙට පොඩි විසඳුමක් කියලා දෙන්න යන්නේ. ඔයාලා බ්‍රෂ් කටර් එකෙන් කාබ්ලේට් එක ගලවලා ගන්න ඕනේ එළියට. හරිද? මෙන්න මේ ඇනෙන් ගලවලා ගන්න ඕනේ. මේක ඇතුලේ රබර් ඔරින් එකක් තියෙනවා. ඒ ඔරින් එක ගැන පරිස්සමෙන් බලා ගන්න ඕනේ. ඒ ගලවලා ගත්තට පස්සේ මේ මෙතන එයා ක්ලීනර් ඇන දෙක තියෙනවා. ඒ ක්ලීනර් පැත්තකට දාන්න මේව ගලවන්න යන්න ඕනේ නැහැ. හැම එළියට ගත්තා. ඔයාලා ස්ක්‍රූ එකක් පාරකින් මේ ඇනයයි බුරු කරලා මේව ගලවනකොට ඒ ගලවන විදිය මතක තියාගන්න ඕනේ. අමතක වෙනවා නම් ෆොටෝ එකක් ගහලා තියාගන්න ඕනේ ටිබ් එක කොහොමද කියන එක. ඊට පස්සේ ඔයාලා හොඳට මතක තියාගන්න මේ විදියට තමයි තියෙන්නේ. රබර් රින් එකක් වෙනවා මෙතන. ඒ කියන්නේ මේ හවුසින් එක මෙතනට. ඒක මතක තියාගන්න ඕනේ. ඒ වගේම මෙන්න මේ ෆ්ලෝට් එක කොහොමද තියෙන්නේ කියන එක මතක තියාගන්න තියෙන පැත්තටම දාගන්න මතක් කරලා. ඊට පස්සේ පැත්තක තියලා ඔයාලා මෙන්න මේ නීඩල් එකයි ඉපියා කියලා අපි මේකට කියනවා. ඒ දෙක ගැලවෙන්න දෙන්න එපා. එතකොට ඔයාලට මෙන්න මේ ජෙට් එක තියෙනවා. මෙන්න මේ ජෙට් එක ගලවලා ගන්න දැන් අතට. පෙට්‍රල් එක ගොඩ දවසක් අර විදිහට වැඩ කරන්නේ නැතුව තිබ්බොත් ඔයාලට මෙන්න මේ ජෙට් එක ගලවලා ගත්තට පස්සේ දැන් මේ ජෙට් එක ඔයාලට පේනව නේද? එහා පැත්තෙන් මේ ඔන්න දැන් පේනව නේද? එහා පැත්තෙන් එළියක් කැපෙනවා පේනව නේද? ඕක මේ ජෙට් එක ඇතුලේ තව්වක් තියෙනවා. ඒ තව්ව ඇතුලේ චූටි සිදුරක් තියෙනවා. ওই සිදුරෙන් තමයි පෙට්‍රල් උඩට ඇදලා ගන්නේ. සක්ෂන් පැත්තක් වෙන්නේ ඔතන. එතකොට ඔන්න ඔය තව්ව අර කෙමිකල් රියැක්ෂන් එකක් නිසා මේක ඇතුලේ පෙට්‍රල් ඔයලුවේ කවලම් කරලා අපි දාන්නේ මේ මික්ස්චර් එකේ ගොඩ කාලයක් එකට තියෙනකොට වෙන කෙමිකල් රියැක්ෂන් එක නිසා මෙන්න මේ තව්ව වැහිලා යනවා. ඒකේ බැඳෙනවා. නිකන් කුඩක් වගේ එකක් බැඳිලා මේ වැහිලා යනවා. ඉතින් ඔන්න කුඩ අපි සුද්ධ කරලා අයින් කරගන්න ඕනේ. ඔයාලට පුළුවන් කෙමිකල් එකක් යූස් කරලා කෙමිකල් එකක් කියන්නේ කාබ්ලේටර් ක්ලීන් එකක් යූස් කරලා හයි ප්‍රෙෂර් එකෙන් මේ හුලම් පොඩ්ඩක් ඇල්ලුවොත් මේක සුද්ධ වෙලා යනවා. නැත්තම් ඔයාලට පුළුවන් එහෙම දේවල් හොයාගන්න නැත්තම් ඔයාලට හොයාගන්න පුළුවන් ඇල්පෙනික් එකක් චූටි චූටක් තියෙන ඇල්පෙනික් එකක් හොයාගෙන මේ හැරි හොඳට සුද්ධ කරලා අර වගේ කෙමිකල් එකක් ගහලා හරි පෙට්‍රල් ටිකක් දාලා හරි මේ තව්ව පාදා ගන්න. ඒ තව්ව පාදාගෙන ආයෙත් පාරක් ඔයාලා මේක හයි කරගන්න මෙතනට. ඉතින් මේ විදිහට හයි කරගෙන ආයෙත් ඔයාලා මේක මැෂින් එකට හයි කරලා ස්ටාර්ට් කරලා බලන්න. ඔයාලගේ ඒ දෝෂය බොහෝ එතන නම් ප්‍රශ්නේ තිබුණේ ඒක හරියනවා. එහෙම නැතුව සමහරලාට රොඩ හිර වෙලා තියෙන පුළුවන්. ඒ වගේ දෝෂ ගැන අපි ඉස්සරහට කතා කරමු. මේක කරලා බලන්න. මේකෙදී අනිවාර්යෙන්ම ගොඩක් වෙලාවට මැෂින් එක ස්ටාර්ට් වෙනවා. thank you. මේක මට අහුවෙච්ච ලෙඩක්. ඉතින් ඔයාලට අහුවෙච්ච ඒ වගේ ලෙඩ තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ෂෙයා කරන්න. දන්නේ නැති කෙනෙක්ට බලා ගන්න. දන්නේ නැති කට්ටියට තමයි කියලා දෙන්නේ. මේ වගේ පොඩි දේවල් ඉස්සරහට බලමු. thank you.